ආයිබෝවන් නංගිල මල්ලිලා. අද මම කතා කරන්න යන්නේ මොකක්ද මේ එක්සිකියුටිව් සමරි එකක් කියන්නේ කියලා. මම මේක බලන්නේ බොහෝ දුරට ඩිසර්ටේෂන් එකක් නැත්නම් ඇකඩමික් සයිඩ් එකකින්. ඒක හැබැයි වෙන ඉන්ඩස්ට්‍රියල් රිපෝට්ස් වලටත් ඇප්ලයි වෙන්න පුළුවන්. එක්සිකියුටිව් සමරි එකක් එහෙම නැත්නම් සිනොප්සිස් එකක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් අපි කතා කරලා බලමු. ඒක බොහෝ දුරට ඔයාට ලියන්න පුළුවන් වෙන්නේ ඔයාගේ ඩිසර්ටේෂන් එක ලියලා ඉවර වුණාට පස්සේ. ඉතින් ඔයාගේ ඉන්ට්‍රොඩක්ෂන් චැප්ටර් එක පටන් ගන්න කලින් තමයි ඔයාගේ එක්සිකියුටිව් සමරි එක දාන්නේ. ඒක මතක තියාගන්න හැමතිස්සෙම එක පිටුවකට සීමා කරන්න. ඔයාගේ ඩිසර්ටේෂන් එකේ තනි පිටුවයි ඒ එක්සිකියුටිව් සමරි එක ඔයාලට ස්ට්‍රක්චර් කරන්න පුළුවන්. මොකක්ද ඔයා මේ රිපෝට් එකේදී කරලා තියෙන්නේ, මොන ආයතනය ගැනද කතා කරන්නේ, මොනවාද ඔයා පාවිච්චි කරපු key frameworks මේ theoretical frameworks වගේ දේවල්. ඒ අරනකොට ඔයාට කියන්න පුළුවන් ඔයා පාවිච්චි කරපු මෙතොඩොලොජි එක මොකක්ද, ඔයා මොන වගේ විදිහටද data collect කරේ වගේ දේවල්, ඔයා data analysis කරේ මොන විදිහේ දේවල්ද, ඒ වගේම ඔයාගේ key findings මොනවාද කියන ටික. ඉතින් ඒ ටික බොහොම පැහැදිලිව කියෝන එක්සෑමිනර්ට හරි අපි හිතමු ඔයා පබ්ලිෂ් කරලා තියෙනවා නම් කවුරු හරි ලයිබ්‍රරි එකක ගිහිල්ලා ඔයාගේ ඩිසර්ටේෂන් එක කියවලා බලනවා නම් ඒ අයට බොහොම පහසුවෙන් වචන 15000ක් 25000ක් වගේ අතර ඩිසර්ටේෂන් එකක පොඩි සංක්ෂිප්ත වාර්තාවක් මොකක්ද මේ ලැබෙන්න යන්නේ කියලා පොඩි නිකන් ටේස්ට් එකක් දෙන එක තමයි ඔයා කරන්න ඕනේ. ඉතින් ඒක එකපාරටම කරන්න බෑ. මම හිතන්නේ ඔයගොල්ලෝ මාස ගාණක් තිස්සේ ලියපු ඩිසර්ටේෂන් එකක් නිසා ඔයගොල්ලෝ ඒක ඉන්සයිඩ් අවුට් හොඳට දන්නවා. ඒ නිසා බය නැතුව ඒ එක්සිකියුටිව් සමරි එක ලියලා ආපහු කියවලා බලන්න කීප සැරයක් මේක හොඳ සමරයිස් වෙලා තියෙන දෙයක්ද කියන එක. ඊට පස්සේ මතක ඇතුව ඔයාගේ ඩිසර්ටේෂන් එකේ මුල chapter 1 එකට කලින් ඔයාගේ එක්සිකියුටිව් සමරි එක දාන්න. Thank you.